දැන් බලන්න හිත හැමතිස්සෙම අරමුණක් අනුව තමයි යන්නේ. අරමුණක් අරන් හිත ගෙනියනවා. ඒක තමයි හිත යන පිළිවෙල. හරි? එතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි මේ ඔය අපි තන්න ලංකාවේ ඉන්න ලොකුම ධනවතා හරි ලොකුම බලවතා හරි ඒ මිනිස්සයා අරමුණු පස්සේ හඹා ගිහලා එයාට ලොකු තණ්හාවක් තියෙනවා කියලා මේ මිනිස්සු මේ ඕනට වඩා මේ පස් දේවල් පස්සේ පන්නනවා. ඒ නිසා මෙයාගේ තණ්හාව වැඩි කියලා කෙනෙක්ට පිටින් බලලා කියන්න පුළුවන්. හරි? එහෙම පිටින් බලලා කියලා ඊට පස්සේ එයා කියනවා එහෙම අරමුණු දාගන්න නැතුව එවෙලට මම ජීවත් වෙනවා කියලා එකෙක් ඉන්නවා එවෙලට ජීවත් වෙනවා කියලා. හැබැයි අපි සියුම්ම විශ්ලේෂණය කරලා බලනකොට එවෙලට ජීවත් වෙන එකාගේ ජීවිතය ගැන. එයා හෙට උදේ නැගිටින්නේ නැද්ද කන්න? එයා හෙට උදේ කෑම හොයාගන්න එක්ක පාත්‍රය අරන් පිණ්ඩපාත යන්නේ නැද්ද? එහෙම නැත්නම් කුස්සියට ගිහිල්ලා උයා ගන්න නැද්ද? එයා ඒක කරන්නේ නැද්ද? එයාට තිබහක් ආවොත් එයා වතුර එකට යන්නේ නැද්ද? එතකොට එයාගේ බඩගින්නේ අරමුණ පස්සේ නෙමෙයිද එයා යන්නේ? එයා යන්නෙත් ඒකම තමයි. එයා යන්නෙත් ඒකටම තමයි. අර මිනිස්සයා යනවා මේ ලක්ෂරි කෑම මේසෙකට මෙයා යනවා පාත්‍රයේ පිණ්ඩපාතයකට. දෙන්නම අරමුණක් පස්සේ තමයි යන්නේ. ඒ නිසා ඔය සංකල්පීය වශයෙන් කියන දේවල් තියෙනව නේද? ඒවා සිහියෙන් විශ්ලේෂණය කරලා බැලුවොත් ඒවා පට්ටපල් බොරු. මම ඕවා දකින්නේ එකෙක් සුපර් මාකට් එකකට බයිනවා ඌ පෙට්ටි කඩයක් දාගෙන. මිනිහා ගාව පෙට්ටි කඩයක් තියෙනවා. ඒකේ සාර විටයි බුලට් ටිකකුයි පෝක් ටිකකුයි තියෙනවා. සුපර් මාකට් එකේ ෂෙල්ෆ්ස් ගහලා ගොඩක් බඩු තියෙනවා. සුපර් මාකට් එකට බයිනවා. මං ගාව පෙට්ටි කඩයක්. ඔය සංකල්ප වලින් ගියාම ඔහොම තමයි අන්තිමට ඉර වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. හරි බුදුදහම දන්න කෙනාට එයා පෙට්ටි කඩේ ඉඳන් සුපර් මාකට් එකට බයින්නේ නැහැ. සුපර් මාකට් එකේ ඉඳන් පෙට්ටි කඩේට බයින්නෙත් නැහැ. එයාට ඕන නම් එයා සුපර් මාකට් එකක් දානවා. එයාට ඕන නම් එයා පෙට්ටි කඩයක් දානවා. එයා දන්නවා සත්‍ය තියෙන්නේ මේ දෙකේ නෙමෙයි කියලා. පැහැදිලිද?